no exit, I'll kill when I'm desperate. හරි ඉතින් ඉස්සර වෙලාම අපි මේ වැඩේ කරන්න සිංහල ෆොන්ට් ටික ඩවුන්ලෝඩ් කරගන්න ඕනි. ඉතින් මම මේකට මගේ Chrome web browser එක open කරගන්නවා. මේ විදිහට Chrome එකට ගිහිල්ලා ඔයාලා search bar එකේ search කරගන්න ඕනි සිංහල ෆොන්ට් කියලා. මම මේ විදිහට search කරගන්නවා. සිංහල ෆොන්ට් මෙතන සර්ච් බාර් එකේ තියෙනවා සිංහල ෆොන්ට් ඩවුන්ලෝඩ් කියලා. ආයෙ මම ඒක ටච් කරගන්නවා. හරි සර්ච් කරගත්තාම මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඔයාලට සිංහල ෆොන්ට් තියෙන සයිට් ගොඩක් බලා ගන්න පුළුවන්. මෙතනින් මම නම් ෆොන්ට් ඩවුන්ලෝඩ් කරන්න මෙන්න මේ පල්ලෙහා තියෙන සිංහල ෆොන්ට් ඩවුන්ලෝඩ් එකේ මෙතන තියෙනවා අලුත් කියලා එකක් තියෙනවා සයිට් එක. අන්න ඒක තමයි beautiful සිංහල ෆොන්ට් ඩවුන්ලෝඩ් for free කියලා. මම මේක ටච් කරගන්නවා. හරි ඉතින් ටච් කරගත්තාම මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේකේ ලස්සන ෆොන්ට් ස්ටයිල් ගොඩාක් හරියක් තියෙනවා. ඔයාලා ෆොන්ට් ඩවුන්ලෝඩ් කරනවා නම් මේ සයිට් එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න. හරි මම මේ විදිහට මේකේ පල්ලෙහාට යනවා. මේකේ ෆොන්ට් ස්ටයිල් සිංහල ෆොන්ට් ස්ටයිල් 40ක් විතර තියෙනවා. හරි ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට පල්ලෙහාට යනකොට. ඔයාලා කැමති ෆොන්ට් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි දැන් මම මෙතනින් ෆොන්ට් එක සිලෙක්ට් කරගන්නවා ඩවුන්ලෝඩ් කරගන්න. ඔයා කැමති ෆොන්ට් එක ඩවුන්ලෝඩ් කරගන්න නම් මේ ඔයාලා කැමති ෆොන්ට් එක උඩින් ටච් කරන්න. ඊට පස්සේදී මම ඔයාලට ගල්ලා වෙන්නන්න. හරි මම මෙන්න මේ විදිහට ෆොන්ට් එකක් තෝරගන්නවා. ඔයාලා කැමති ෆොන්ට් එක උඩ ටච් කරන්න. ඊට පස්සේ ටච් කරපුවම මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එක අපිට බලා ගන්න පුළුවන් වෙනවා. අලුත් ඩවුන්ලෝඩ් සෙන්ටර් කියලා. හරි මෙතනින් තප්පර 5ක් 10ක් විතර යනකොට ඔයාලට බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් කියලා අයිකන් එකක් පෙන්නනවා. හරි මෙන්න මේ ඩවුන්ලෝඩ් කියන ඔප්ෂන් එක ඔයාලා ටච් කරගන්න. මම මේ විදිහට ඩවුන්ලෝඩ් කියන එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලගේ ෆෝන් එකේ තියෙන Gmail account එක පෙන්නනවා මෙතන. ඒ කියන්නේ මේක ඔයාලගේ Google Drive එකට තමයි ඩවුන්ලෝඩ් වෙන්නේ. ඔයාලා කැමති Gmail account එක ටික් එක දීලා ඕකේ දෙන්න. ඊට පස්සේ මෙන්න මේ opening document කියලා එකක් පෙන්නනවා. හරි ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ document එක open වෙලා තිනවා. අපි download කරගන්න යන font එක. හරි මෙන්න මේ විදිහට තමයි font එක පෙන්වන්නේ. අපි දැන් මේක ඔයාගේ Google Drive එකට තමයි download කරගන්නේ. හරි ඒකට ඔයාලා මේ උඩ තියෙන dot තුනක් වගේ තියෙනවා. උඩම මම ඉතලා දාලා පෙන්නන්න. මෙන්න මේ dot තුන ටච් කරගන්න ඕනේ. මේක ටච් කරගත්ත ගමන් ඔයාලට බලා ගන්න පුළුවන්. එතන ඩවුන්ලෝඩ් කියලා එකක් තියෙනවා. ඕපන් විත් කියන එකට පල්ලෙහාන්. අනේ ඩවුන්ලෝඩ් කියන එක ඔයාලා ටච් කරගන්න ඕනේ. මම මේ විදිහට ඩවුන්ලෝඩ් කියන එක ටච් කරගන්නවා. හරි ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් ඩවුන්ලෝඩ් one file කියලා පල්ලෙහාන් පොඩි drive එකේ notification එකක් ආවා. හරි දැන් මේකෙන් ඔයාලා back වෙලා ඔයාලගේ Pixel Lab app එක open කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට ඇප් එක ඕපන් කරගත්තන් පස්සේ අපිට මෙන්න මේ විදිහට තමයි බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතන ඔයාලට පේනවා ඇති පල්ලෙහා ඒ අකුරක් වගේ එකක් තියෙනවා ටෙක්ස්ට් කියලා. අන්න ඒක ටච් කරගන්න. මෙන්න මේ විදිහට මම ටච් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ විදිහට පල්ලෙහාම පොඩි බාර් එකක් එනවා. මේක ඔයාලා ස්වයිප් කරගෙන යද්දී ඔයාලට බලා ගන්න පුළුවන්. AB අකුරු දෙකක් එක ෆොන්ට් කියලා තියෙනවා. මෙන්න මේ විදිහට. ඔයාලා අන්න ඒක ටච් කරගන්න. ටච් කරගත්ත ගමන් අපිට බලා ගන්න පුළුවන් fonts my font recent කියලා තියෙනවා තුනක් ඔප්ෂන් තුනක්. හරි මෙතනින් ඔයාලා my font කියන එක ටච් කරගන්න. හරි මම මෙන්න මේ විදිහට my font කියන එක ටච් කරගන්නවා. ටච් කරගත්තම ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ විදිහට ඇඩ් කරගත්ත සිංහල font තුනකුත් තියෙනවා. හරි මම මෙතන තව සිංහල font එකක් ඇඩ් කරගන්න තමයි යන්නේ. ඔයාලා ඒකට ඔයාලට පේනවා ඇති දකුණු පැත්තේ උඩ පොඩි ධන ලකුණු දෙකක් එක්ක කොටු අයිකන් එකක් තියෙනවා. ඒකෙන් තියෙන පළවෙනි කොටුව වගේ තියෙන එක ඔයාලා ටච් කරගන්න.
ටච් කරගත්තම ඔයාලගේ මේ විදිහට Google එකේ ඩවුන්ලෝඩ් වෙලා තියෙන ෆයිල්ස් ෆොටෝස් ඒ වගේ දේවල් ටිකක් පෙන්නනවා. මෙතනින් මම මේ විදිහට ඩවුන්ලෝඩ් කරගත්ත සිංහල ෆොන්ට් ෆයිල් එක මෙන්න මේ විදිහට ටච් කරගන්නවා. හරි ඉතින් ටච් කරගත්තාම මේක ඔටෝම මෙන්න මේ විදිහට මෙතෙන්ට ඇඩ් වෙනවා. දැන් ඔයාලට පේනවා ඇති කලින් මෙතන ෆොන්ට්ස් 3යි තිබුණේ. දැන් මෙතන ෆොන්ට් ඒවා 4ක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ලේසියෙන්ම Pixel Lab එකට ෆොන්ට් එකක් ඇඩ් කරගන්නේ. හරි ඉතින් මේ ෆොන්ට් එක ඇඩ් කරගත්තට විතරක් මදි මේකට සිංහල ටයිප් කරන්න. අපිට තව පොඩි දෙයක් කරන්න තියෙනවා. ඒ වැඩේ කරන්න අපි ඉස්සෙල්ලාම අපේ Chrome web එක open කරගන්න ඕනි. මම ආයෙත් මෙන්න මේ විදිහට මගේ Chrome එක open කරගන්නවා. ඊට පස්සේ ආයෙත් ඔයාලගේ search bar එකේ search කරගන්න ඕනි. මෙන්න මේ search මම search කරන විදිහට FM Abaya Unicode කියලා මම මේ විදිහට search කරගන්නවා. FM Abaya Unicode හරි ඔයාලට පෙන්වනවා ඇති මේ විදිහට search bar එකේ තියෙනවා FM Abaya Unicode 2 සිංහල කියලා. මම මේ විදිහට ඒක ටච් කරගන්නවා. හරි අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට ආයෙත් වෙබ්සයිට් වගේක් පෙන්නනවා. මෙතනින් ඔයාලට පේනවා ඇති දෙවණියට තියෙනවා Unicode to FM Abaya converter කියලා. අන්න ඒක ඔයාලා ටච් කරගන්න ඕනේ. මම මේ විදිහට ටච් කරගන්නවා. හරි ඒක ඕපන් වුණාම මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. උඩින් තියෙනවා Unicode කියලා වෙනම කොටුවකුයි FM Abaya කියලා තවත් කොටුවකුයි කොටු දෙකක් තියෙනවා. මෙතනින් ඔයාලා මේ Unicode කියලා තියෙන උඩින්ම අන්න එතන කොටුවේ ඔයාලට ටයිප් කරගන්න ඕනේ සිංහල වචනේ ඔයාලා ටයිප් කරගන්න ඕනේ. ඊට පස්සේදී මෙන්න මේ දෙවෙනි කොටුවේ ඔයාලා ටයිප් කරන සිංහල වචනට අදාළ ඉංග්‍රීසි අකුරු සිම්බල් වගේ වචන එක ඉංග්‍රීසි අකුරු ඔටෝ ටයිපින් වෙනවා. හරි මම මෙන්න මේ විදිහට සිංහල අකුරු කියලා උඩින් ටයිප් කරගන්නවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඒකට අදාළව පල්ලෙහා ඉංග්‍රීසි අකුරු වගේක් ටයිප් වෙනවා. මම මේ විදිහට සිංහල අකුරු කියලා මේක ටයිප් කරගන්නවා. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් පල්ලෙහා මම කිව්ව දෙවෙනි කොටුවේ ඒ වචනට අදාළව ඉංග්‍රීසි අකුරු ටිකක් ටයිප් වෙනවා. හරි අපි දැන් අන්නේ අකුරු ටික තමයි ටයිප් කරගන්න ඕනේ. ඒ Pixel Lab එක අපි මෙන්න මේ ඉංග්‍රීසි අකුරු ටික ගෙනින් ටයිප් කරගන්නවා. මම මේ විදිහට ඒකට මෙතන පල්ලෙහා තියෙනවා නිල් පාටින් කොටුවක් copy Abaya text කියලා. අන්න ඒක ටච් කරගන්න ඕනේ. හරි ඒක ටච් කරගත්තාම මෙන්න මේ විදිහට මගේ clipboard එකට ඒක save වෙනවා. හරි දැන් අපි ආයෙත් අපේ Pixel Lab app එක open කරගන්න ඕනේ. මම මෙන්න මේ විදිහට app එක open කරගෙන ඔයාලා මෙන්න මේ ආයෙත් text කියන එකට ගිහිල්ලා text එකක් open කරගන්න ඕනේ. මම මෙන්න මේ විදිහට text එකක් open කරගෙන මම අර copy කරගෙන වචනේ මෙතෙන්ට paste කරගන්නවා. හරි ඉතින් දැන් අපිට මෙන්න මේ විදිහට තමයි මෙතන බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේදී ඔයාලා කරන්න ඕනි ආයෙත් මේ bar එකේ අපි අර font add කරගත්ත තැන තියෙන්නේ. මෙන්න මේ AB අකුරු දෙකක් එක font කියලා. අන්න ඒක ටච් කරගෙන ඊට පස්සේදී මෙන්න මේ my font කියන එකට ගිහිල්ලා හරි මේ my font කියන එක ටච් කරගෙන ඊට පස්සේදී අපි ඩවුන්ලෝඩ් කරගත්ත font එකෙන් කැමති font එකක් මෙතෙන්ට ටච් කරගන්න තියෙන්නේ. හරි මම මේ විදිහට අපි ඩවුන්ලෝඩ් කරගත්ත ෆොන්ට් එකට ටච් එකක් දෙනවා. ඊට පස්සේ මෙන්න මේ ඕකේ කියන එක දෙන්න. ඊට පස්සේදී ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට අපි ටයිප් කරන් ආව වචන ටික මෙන්න මේ විදිහට ජෙනරේට් වෙලා තියෙනවා සිංහලට. හරි ඔයාලට කැමති විදිහට මෙතන තව ෆොන්ට් ඇඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ දැන් මම මේකට තවත් ෆොන්ට් එකක් ඇඩ් කරලා පෙන්නන්නම්. ආයෙත් ඔයාලා my font කියන එකට ගිහිල්ලා මෙතන තියෙන තවත් ෆොන්ට් එකකට ඔයාලා ඇඩ් කරගත්ත තවත් ෆොන්ට් එකකට ටච් එකක් දුන්නාම ඊට පස්සේ ආයෙත් මෙන්න මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. හරි ඉතින් මෙන්න මේ විදිහට තමයි ෆොන්ට් එක සිංහලට Pixel Lab එකේ ටයිපින් කරගන්නේ. හරි මම අද ඔයාලට වීඩියෝ එක කියලා දුන්නා Pixel Lab එකට ෆොන්ට් එක ඇඩ් කරගන්න විදිය සහ Pixel Lab එකේ සිංහල ෆොන්ට් ටයිප් කරගන්න විදිය. ඉතින් අද වීඩියෝ එක හොඳයි නම් ලයික් කරන්න කියලා මතක් කරනවා තමයි. ඒ වගේම ඔයාලා තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එකත් all දාලා තියාගන්න. එතකොට මේ වගේ අලුත් වීඩියෝක් දාපු ගමන් notification එකක් ඔයාලා ළඟටම ගෙන්න ගන්න පුළුවන්.